බෑන්නේ ඔය. ඔය ඒ කියන්නේ ඒවද කියන්නේ. මම බලා වීඩියෝ කරනවා බා. ඒක වෙනම දෙයක් නෑ. ඉතින් බලන්න කවුරු ගායක ඇවිල්ලා තියෙනකොට ලස්සන සින්දුව යනවනේ. ඔටෝ වලට වටලා. ලෝකෙ වෙන වෙන අතලකට සින්දුව ගන්න එනවා ඒක. අර හින්ද විතරයි ඕක. සල්ලි දාන්න නෑ ඒක ලංකාවේ මේ බෑන්ඩ් වල ඉන්නේ. උඹ ලස්සනයි බා. උඹ මම කඩනවද බා? ඇයි බා මම කඩන? මම කඩන්න එපා බා. මම දැන් මේක වීඩියෝ එකක් අතට දානවද හොඳේ? අයකෝ. ඔව් ඇත්තට කිව්වේ. උඹ කයි කන ගමන් බොරු කියන්නේ? ඈ? උඹ යකෝ කන ගමන් බොරු කියන්න හොඳ නෑ. උඹ රැවුලේ ඔය බලන්න බත්තර රැවුලේ ඔය. අර රැවුලේ පිහිදා ගන්න. රැවුලේ බත්තට. අර ලන්හිත් එක අයින් කරන් හොඳේ. ඉතින් ඔය මර වැඩ කරන්නේ? කවුද? සමාජ විරෝධී මොකක්ද? හ්ම්. අර වීඩියෝ මේ අම්මාගේ මේ පේන්සි එක දැක්කම පේන්සි දැක්කම මේක අර බෙකා කියලා J9 කියලා ඒක අර රිලීස් කරලා තියෙන J9 කියලා ලයින් කරලා මිලානේ උත්තර එක කියනවා ඊට පස්සේ මොකද කියන්නේ දැක්කම යනවා හරන්නේ කාට කරන්නේ මොකක්ද මේ ඇප් එක මොනවද කියලා ඔෆ් කරලා යනවා කියන්නේ බෑ එහෙනම් මොකද නිකන් කියලා වෙන්නේ ඔහොම මූ නිකන් කියනවා යාර අර දිනු නැතු ඒ දිනු වලට කියන්නේ උඹ තාම කනවනේ බා. තාම කනවා. උඹ අහුවෙන්නේ නැහැ බං කැමරා එකට. ඇයි දන්නේ නැහැ බා. මම ඇඟිලා ඉන්නේ. මේකේ ලෙන්ස් එක දිගයිනේ බා. නෑ ලයිට් එක වලින් නිදිමැසින්න. ඒක වැඩි. ආඩියවා. උඹ ලස්සනයි බා කැමරා එකට. බයිඩියන අවුරුදු කුමාරයා නේ. මේක හදලා දාන ඔව් කියා. නෑ. ඔව්. උඹේ ෆොටෝ එක දාන්නම්කෝ. උඹ ස්ලිප් එකේ අවුරුදු කුමාරයා නේ. උඹ බලහන් කන්නේ උඹ අවුරුදු කුමාරයා මොනවද බං කන්නේ? ඊය බං මස් කටු ටිකකුයි බං හිඟන්නෙක් කනවා වගේ. අවුරුදු කුමාරයා දැන් හෙටට දෙන්න ඉන්නේ උඹනේ. උඹ මේ වරත් අවුරුදු ඈ? දැන් ඉස්සයි. වයසයිද දැන් නේ? අවුරුදු 70ක් විතර එනවා දැන් උඹට. ඇයි උඹ වීඩියෝ කරනවා මම හතර වටේම ගත්තා මේ හොඳේ. නිකන්. මහා කවුරුයක් කියන්නේ බෑ. ඔව්. ඒ කන දෙයක් නම් ගන්න. ඌ වෙන බොරුවක් කියන්නේ මේ වෙලාවේ මේ. ඒ බොරුව කියලා hina වෙනවා. ප්‍රගීගේ බුරියට වැහුණා උඹේ මූණේ මේක බුරිය ගාවින් ආවේ. අස්සට ආවා. ඔබ. එහෙම නේ. උඹ රැප් සීන් එකේ ඉඳියද නේ? උඹ බලයන් අතකොද ගනි? උඹ අතකොද ගනි අවුරුදු කුමාරයා. ඉතින් හෙටනේ අවුරුදු කුමාරයා යන්න ඕන ඉතින් අර ඈ අවුරුදු කුමාරයා යන්න වෙන්නේ අවුරුදු කුමාරයා එක්ස්පයර්ඩ් බා. මුට වයසයිනේ මන් දැන්. අවුරුදු කුමාරයා ඉඳුල් වෙලා ඉන්නේ. හැමදාම එකමමයි කියලානේ. මම තමයි ඩෝ කුමරා. මම තමයි ඩෝ කුමරා.
උඹ තමයි කුමරා. උඹට මේ පාර මේ අවුරුදු කුමාරයාට ඇඳුමක් නැහැ නේ බා. අඳින්න. මේ කල්පනා නැහැ. හ්ම්? මේ කල්පනා නැහැ. ඕක තමයි යන්නේ බාබා. ඒක ලස්සනයි. ඕක අවුල් බං ඕක. උඹට එතකොට තුනක් ගහපු එකක් හොයාගන්න වෙන්නේ නැහැ. හයක් හතක් ගහපු එකක් හොයාගන්න වෙන්නේ. ওই කන්සෙප්ට් එක ගිරාවොත්. මූ කියනවා වෙන සීන් එකක්. මොකද කියන්නේ කෙලවර දාමුද? කෙලවමුද? අපි උකොමුකෝ. අපි උකොමුකෝ. ඊ මාර දාඩියක් තියෙන නේ බා. ඒ කියන්නේ එක ෆෑන් දෙක කැඩුන මේ මේන් ෆෑන් දෙක කැඩුනා කියන්නේ බෝඩි මේ කොහෙටවත් හුලන්නේ නැහැ බා. මේකයි මේ ෆෑන් එකයි මේකයි කියන්නේ. ඔය උඹට අමාරු වෙන ප්‍රගීත් නේ? අමාරු කියන්නේ මේ ආ? ආරේ ගලවන්නේ ඉතින් කැරගෙන බෝඩි බ්ලොක් එක කරනවා අද දවසේ. අපේ ෆෑන් එක තමයි මේල් ෆෑන් එක. ඒක දාද බෝඩි බ්ලොක් එක. සාචිදු ඔය සායි. සෙට් එක දානවා YouTube එකට. දැන් මම එක දානවා අද රෑම දානවා YouTube එකට. ඒ වාර මේ ප්‍රගීත්ලා ගෙදරින් කෝල් එකක් කරනවා. ප්‍රගීත්ලා ගෙදරින් කෝල් එකක් කරනවා මේ ප්‍රගීත් ඒ කයින් කරා හම්බක්. මගේ ඉන්බොක්ස් මැසේජ් එකක් කරනවා. ඒ කයින් කරා හම්බක්. මුගේ තාත්තයි මෝ එකගෙන නෝඩි ගයින් කරනවා. ඔව්. පවුදාවේ මගේ තාත්තයි ගෑණි. ඔව්. එහෙම පල්ලෙහාම ලේස්ට් කරලා දාලා එක්ක යනවා ගෙදර. උඹේ කෝ සොෆ්ට්වෙයාර් ඉන්න කෙනෙක් වෙන්නේ උඹට පස්සේ නළුවෙක් වෙන්නේ මොකටද කියලා හරිනේ? අය ඒ උඹලා අද තමයි අන්තිම පාරට කිඹුල පරිස් කෑවා කන්න වෙන්නේ නැහැ. මිල ගිහිල්ලා. සියලුම බේකරි බඩු රුපියල් 10කින් වැඩි වෙලා. දැන් උඹට ට්‍රම්පච්චි කරන වැඩ. උඹ ට්‍රම්පස් ඈ? ඔය. ආ පාන් දෙනෝ නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්. මේ වාසි හොඳේ. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ. ඔය ස්තිහා බලන්න. දැන්වත් කියන්න මගේ රත්තරන්. ඩොනල්ඩ් ට්‍රම්ප්. අම්මා නවර කාලේ තමයි පාර. ගියපා. ඒ කල්පනා මූ ඉම්පෝට් කරලා ගෙන්නන්නේ ඩුබයි වලට. මූ ඇඳලා එක්ස්පෝට් කරනවා මේ සෝමාලි. ඕක මෑන් එක. කිං චාස්. බාදය මේම හදා ගන්නවා මං කලිසෝ. ඔයා තරුක්ෂ ඔයාගේ පැනලා ඔයාට පැනලා ඒ මං එක වීඩියෝ එකක් දාන්න අවුලක් නැහැ නේ. උඹ ඒක ගිහලා වාඩියන්කම පාඩම් කරන එක දාන්න. මේ පුකේ තමයි දාරිත්තේ තියෙන්නේ බං. 6 උනේ පුකෙන් මං හිතන්නේ. මං වාඩි දෙන්නේ ඒකේ. මේ කකුල තියාගෙන ඉන්නේ පුටුවට බං. රාජාසරිය වගේ. ඌ හොතර කකුල තියාගෙන ඉන්නවා දෙක දාලා. මේ ඕමියක් බලමුකෝ. මෙතන බලමු. විකම වීඩියෝ කර කර. කාමරේ හැදුවා එරියම. ඕමියක් බලන්න. යා. පැක් එක එදා පැක් එක මතකයි නේද? අරු ආපු දවස් ජානකලා පැක් එක. ඇයි පැක් එකේ හතර නැති වෙන්නේ බං? අඩුයි බලනවා ඊට පස්සේ වැඩි. ඔව් බං. උඹේ පැක් එකක් කරන් ආවිල්ලා පැක් එකේ අඩුයි. මායි කවුද එන්නේ? මායි. මයින්ස් නේ.
ෆෑන් දාන්න තිස් කියලා අයියේ. ඈ උඹට ෆෑන් දාන්න. ෆෑන් එක දාන්න එපා බං. ෆෑන් දාපන්. ෆෑන් එක දාලා ජීවිතය අනතුරේ බං. ෆෑන් දාන්න යතුරු නේද? අන්න යතුරුගේ ෆෑන් එක දාන්න යතුරුගේ. මම යතුරු අල්ල යතුරුට. ෆෑන් එක දාන්න යතුරු බං. ඔය යා. මයින්ද? ෆෑන් එක දාන්න යතුරු ඔකද බං? අඩෝ ඕකුට නැකලා ගන්න බෑ ඕක. ආයේ ආයි පෙතන්න. බලපන් යකෝ. ඔය බේරන්නේ අංකල් කියන්නේ. අංකල් මේ අංකල් ඔබේ දෙන දිග බාගයන්නේ. අංකල් කියන්නේ අරන් දිග බාගයන්නේ. ඒ ප්‍රගීත් මේ වරංගු පොඩ්ඩක්. කොහොමද වීඩියෝ එකක් කරනවා. අංකල් දිග බාගයන්නේ නැත්නම් මකුල් දාගන්න එක මොකද මකුල් දාන්නේ අතහරින්න. මෙතනින් ආඩුවියා. ඒ අඩු කරන්නේ නේද? අඩු කරේ කෝප් කරලා යනවා. ආඩු ඉතලයි. ඉලි බල. නෑ අඩු කරේ කෝප් කරනවා. පොඩ අඩු කරේ කෝප් කරනවා. ඈ අඩු කරේ කෝප් කරේ. මේ බලන්න මේ බලන්නේ. අඩු කරලා හරි ඕෆ් කරලා ඉද්දාන්න. නෑ නෑ හතරට දාපන් ඕෆ් වෙනවා. හතරට දාන්න. හතරට දා ඕෆ් කරනවා හතරට දාන්න. හතර දැම්ම ඕෆ් වෙනවා ඉතින්. හොඳයි. පාට දාම්. දැන් මම පාට දැම්මා. ඒ කියන්නේ පෑන් එකේ ඒ තරුච්ච පෑන් එකේ පෙති ටික කිලික අඩු වෙනවා බා. පෑන් මේ මූ වෙන කාලේ ඉඳලා මේ බා. ඔව්. මාරු වාසේ. මූ ඔකට යන්නේ. පැක් එක හදාන් ඉතින් පැක් එක හදන්න ඕනේ. නේ දරුවානේ ඉඳලා. හා. මොනවයි? උඹ මැරෙන එකක් ගන්නද අද? අඩෝ ඒ වගේ මාමා හින්සේ නෑ මගේ බෑග් එක ගන්න නයි බලන්න අන්න මේක ෂට් ඩවුන් වෙනවා ගොඩක් වෙලා බලන්න දෙන්න නරකයි බං.